ඔන්න අපි අද බලමු පුතේ සංයුක්ත ගණිතයේ 2013 පාස් පේපර් ගානේ සරල අනුවර්තී චලිතයේ ගාන. බලමු අපි ඒක කොහොමද හදන්නේ කියලා. බලන්න ගාන කියනවා ස්කන්ධයේ m වූ අංශුවක් ස්වභාවික දිග l වූ සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක එක කෙළවරකට ඈඳා ඇති අතර තන්තුවේ අනෙක් කෙළවර අචර ඕලක්ෂයකට ඈඳා ඇත. ඒ කියන්නේ ඔන්න මුලින්ම තියෙනවා L දිග තන්තු. ඔය ස්වභාවික දිග L වෙන තන්තුව ඕලක්ෂයේදී තමයි උඩින් ගැට ගහලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ ඕකට M වූ අංශුවක් සම්බන්ධ කරනවානේ. මෙන්න මේ තන්තුවට M කියලා අංශුවක් සම්බන්ධ කරනවා. ඔය සම්බන්ධ කරනකොට පුතේ මොකද වෙන්නේ? දැන් මේ දිග ස්වභාවික දිග L නේ. එතකොට ඔන්න මේ අංශුව L වට පස්සේ මේ තන්තුව මොකද වෙන්නේ? මේ තන්තුව තව ටිකක් ඇදෙනව නේද? නිකම්ම තියෙන තන්තුවකට ප්‍රත්‍යස්ත තන්තුවක් කියන්නේ ඇදෙන තන්තුවක්නේ. ඒතකොට මේ ඇදෙන තන්තුව නිකම්ම තියෙනකොටනේ L දිගක් තියෙන්නේ. ඒතකොට මේකට ස්කන්ධයේ m වූ අංශුවක් එල්ලුවට පස්සේ මේකට එල්ලුවොත් මොකද වෙන්නේ අපිට? මේක තව ටිකක් පල්ලෙහාට එනවා. දැන් ඔන්න මෙන්න මේ අවස්ථාවට එනවා. ඔන්න ඔය අවස්ථාවට එනවා. එතකොට මෙන්න ස්වභාවික දිග L මට්ටම තව ටිකක් ඇදෙනෝනේ. එහෙනම් ඔන්න දැන් ඇදිලා තියෙනවා. ඔය ඇදිලා තිනකොට අපිට පුතේ මේක ස්කන්ධයේ m නිසා පල්ලෙහාට ක්‍රියා කරන mg බලය. එහෙනම් උඩට තියෙනවානේ ආතතිය. ආතතිය T. ඔන්න ලකුණු කරා. බලයේ ලකුණු බල දෙක ලකුණු කරගත්තා. ඊට පස්සේ අපෙන් අහනවා. ඊට කලින් තව විස්තරයක් තියෙනවා බලන්න. අංශුව සමතුලිතව එල්ලෙන විට තන්තුවේ විතතිය L බෙදීම 3යි. තන්තුවේ විතතිය කියන්නේ දැන් ස්වභාවික දිගට වඩා ඇදිලා තියෙන ප්‍රමාණය තමයි විතතිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවික දිගට වඩා ඇදිලා තියෙන දිගට කියනවා යා L බෙදීම 3ක් ඇදිලා තියෙනවා. හරි. ඊළඟට අපෙන් අහනවා තන්තුවේ ප්‍රත්‍යස්ථා මාපාංකය සොයන්න. ප්‍රත්‍යස්ථා මාපාංකය හොයන්න අපි දන්නවා මුතේ මොකද්ද? ප්‍රත්‍යස්ථා මාපාංකය අපිට එදෙන්නේ කොහෙද? අපි දන්නවා මෙන්න මේ ආතතියට T වලට නියමයක් තියෙනවා. T හොයන නියමයක් තියෙනවා. මොකද්ද සරල අනුවර්තී වල? හුග්ගේ නියමය කියලා කියනවා. හරිද? හුග්ගේ නියමය කියන්නේ මොකද්ද? හුග්ගේ නියමය තමයි T සමානයි ලැම්ඩා E බෙදීම L. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංකය. මේ ලැම්ඩා එක එක තන්තු වලට එක එක අගයක් දෙනවා. හරිද? ඒ කියන්නේ මේක තන්තුවේ ස්වභාවය අනුව ප්‍රත්‍යස්ථා මාපාංකය වෙනස් වෙනවා. E කියන්නේ විතතිය ඇදිලා තියෙන එක, L කියන්නේ ස්වභාවික දිග. හරි. එතකොට ඔන්න මේ නියමයේ අපිට ඕන වෙනවා. මොකද මේකෙදි තමයි ප්‍රත්‍යස්ථා මාපාංකය ලැම්ඩා ඉන්නේ. ඉතින් අපි බලමු මොකද්ද කරන්නේ කියන්නේ. ඊට අහන්නේ මොකද්ද? ප්‍රත්‍යස්ථා මාපාංකය හොයන්න. එතකොට මේක සමතුලිත අවස්ථාවේදී T සමානයි mg කියලා ගන්න පුළුවන්. T සමාන mg කියන්නේ උඩර බල සමානයි පල්ලෙහාට බල කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මම ලියනවා T සමානයි mg කියලා. එතකොට T වෙනුවට මෙතන මම කිව්වා ලැම්ඩා E බෙදීම L දාගන්න පුළුවන් කියලා. T වෙනුවට ලියනවා ලැම්ඩා E බෙදීම L කියලා. සමානයි mg වෙනවා. එතකොට මෙතන E කියන්නේ විතතියනේ. විතතිය කියන්නේ ඇදිච්ච දිග. તો ස්වභාවික දිග L මේක ඇදිලා තියෙන්නේ කොච්චරද? ස්වභාවික දිගට වඩා ඇදිලා තියෙන L බෙදීම 3යි. එහෙනම් E කියන්නේ L බෙදීම 3යි කියන එක. එහෙනම් ලැම්ඩා තමයි හොයන්න ඕන. E කියන්නේ L බෙදීම 3යි. ආයේ ස්වභාවික මේ යටට දාන්න මොකද්ද? ස්වභාවික දිග. ස්වභාවික දිග කවදාවත් වෙනස් වෙන්නේ නැහැ නේ. ස්වභාවික දිග කියන්නේ ස්වභාවිකව තියෙන දිග. එහෙනම් මේක ස්වභාවික දිග L.
එහෙනම් ඒක L ම තමයි. දැන් මේකේ L නිසා මේකෙත් මෙතන L දැම්ම ස්වභාවික දිග L සමානයි mg. ඊට පස්සේ පුතේ මේ L ට L කැපේ. දැන් මෙතන තියෙන්නේ මම මේ පැත්තෙන් ලිව්වොත් ලැම්ඩා බෙදීම 3 සමානයි mg. මෙතන තියෙන ලැම්ඩා බෙදීම 3. ලැම්ඩා බෙදීම 3 සමානයි mg. 3 එහා පැත්තේ දැම්මහම ලැම්ඩා කියන්නේ 3යි mg වෙනවා. එහෙනම් ප්‍රත්‍යස්ථා මාපාංකය 3යි mg කියලා ගන්න පුළුවන්. හරි. ඔන්න ප්‍රත්‍යස්ථා මාපාංකය හොයාගත්තා. ලැම්ඩා කියන්නේ 3යි mg කියලා. ඊට පස්සේ බලමු අපි මොකද්ද තියෙන්නේ කියලා ප්‍රශ්නේ. ඊළඟට පුතේ ඔන්න කියනවා අංශුව ඕට L බෙදීම දෙකක් දුරකින් සිරස්ස පහළින් වූ ලක්ෂයේ තබා නිශ්චලතාවයේ සිට මුදාහරනු ලැබේ. මොකක්ද ඒ කියන්නේ? ඔන්න O කියන්නේ මේ ඉහළම ලක්ෂයනේ. මෙන්න මේ ඉහළම ලක්ෂයේ ඔන්න තව පොඩි කාරණාවක් තියෙනවා. මෙතන මේ අර රූප අපි දැන් මේක අඳිනවනේ. ඔය කියන කතන්දර ටික මෙහෙම ඇඳගෙන යනවා. එහෙම අඳිනකොට පුතේ මෙන්න මේ පොලිම එක දිගට අඳින්න ඉඩ තියාගන්න. රූප ටික අඳින්න ලස්සනට ඉඩ තියාගන්න ඕන. නැත්තම් මේ තැන් වලින් ගණන් හදන්නේ නැහැ. මොකද එතකොට අපි අර ආයත් රූප අඳිනකොට අපිට වෙන තැනක ඇන්දොත් ඕක පැටලෙන්න පුළුවන්. හරිද? එතකොට එකම පොලිමේ ඇඳහම අපිට ගාන ඊටාම පැහැදිලිව ඇඳ ගන්න පුළුවන් වෙනවා. තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට පුතේ ඔන්න දැන් මොකද කියන්නේ? අංශුව O කියන්නේ මෙතන O සිට නැත්නම් O ට L බෙදීම දෙකක් දුරින් සිරස්ස පහළින් වූ ලක්ෂයේ තබා නිශ්චලතාවයෙන් උදාහරණ. දැන් මෙතන මේ තියෙන අංශුව දිනනවා. මේ අංශුව මෙහෙම අපි අරගෙන එනවා. මෙන්න මේ L බෙදීම දෙකක් දුර කියන්නේ මෙන්න මේකෙන් භාගයක් දුරනේ. මෙන්න මේකෙන් භාගයක් දුර තමයි L බෙදීම දෙක. එතකොට බලන්න මේක දැන් අපි ඇත්තට කරනවා කියලා හිතුවොත් මේ අංශුව මෙහෙම උඩට ගන්නකොට මොකද වෙන්නේ? මේ තියෙන සමතුලිත අවස්ථාව. එතන මේක උඩට ගන්නකොට තන්තුව ඇකිලෙනෝනේ. තන්තුව ඇකිලෙනවා. තන්තුව ඇකිලිලා ඔන්න වෙලා ඔන්න L බෙදීම දෙකක් දුරින් ඔන්න තියෙන අංශුව. ඔය අංශුව මෙතන තියලා දැන් තන්තුව ඇකිලිලා තින්නේ. ඔය අංශුව මොකද වෙන්නේ? ඔය අංශුව දැන් නිශ්චලතාවයෙන් අතාරිනවා. ඔන්න u සමානයි බිඳුවේදී ඕක අතාරිනවා. අතහැරියාම මොකද වෙන්නේ? මේක පල්ලෙහාට එනවා. හරිද? පල්ලෙහාට ගමන් කරනවා. හරි බලමු මොකක්ද ඊළඟට කියන්නේ. ඊළඟට කියනවා ඔන්න මෙතන තියලා නිශ්චලතාවයෙන් උදාහරණෝ කිව්වා. ඊළඟට කියනවා ඕට L දුරකින් සිරස්ස පහළින් වූ ඒ ලක්ෂයේ වෙත අංශුව ප්‍රථම වතාවට ළඟා වන විට එහි ප්‍රවේගය සොයන්න. දැන් මෙතන තියෙන අංශුව අතහැරියාම මොකද වෙන්නේ මේක? මෙහෙම පල්ලෙහාට එනවා. කොහොම පල්ලෙහාට එනකොට පුතේ මොකද වෙන්නේ? කොහොම පල්ලෙහාට එනකොට මෙන්න මේ මෙතනට තමයි ඒගොල්ලෝ ඒ කියන්නේ. O සිට L දුරකින් සිරස්ස පහළින් ඌ ඒ ලක්ෂයක් කියන්නේ O සිට L දුරක් පහළින් පිහිටි ඒ ලක්ෂය කියන්නේ මෙන්න මෙතන තමයි ඒ ලක්ෂය තියෙන්නේ. ඒ කියන්නේ ස්වභාවික දිග තමයි ඔය කියන්නේ. તો ස්වභාවික දිගට මේක එනවනේ. ස්වභාවික දිග මෙන්න මේ මට්ටම. ස්වභාවික දිගට එනකොට ඔන්න අංශුව ස්වභාවික දිගට එනකොට අපෙන් අහනවා මේක දැන් නිශ්චලතාවයෙන් මුදා හැරියා මෙතනට එනෝනේ. එතනට එනකොට ප්‍රවේගයක් තියෙනවනේ. ගුරුත්වය යටතේ වැටෙනවනේ ඔබ. ඊට පස්සේ මෙන්න මේ ප්‍රවේගය අහන්න. එතකොට පුතේ හැබැයි මෙතන ඉඳන් මෙන්න මේ පොයින්ට් එකට, ඒ කියන්නේ මෙතන ඉඳන් මෙන්න මේ අවස්ථාවට එන්න සරල අනුවර්තී චලිතේ නෙමෙයි ඒක ආවේ ගුරුත්වය යටතේ නිදහසේ වැටෙනවා. සරල අනුවර්තී වෙන්නේ ස්වභාවික අවස්ථාවෙන් පල්ලෙහාට අර ඇදිලා ගමන් කරනකොට තමයි සරල අනුවර්තී බලපාන්නේ. ස්වභාවික දිගට එනකම් මේක එන්නේ ගුරුත්වය යටතේ. ඊට පස්සේ තමයි සරල අනුවර්තී යන්නේ. එහෙනම් පුතේ
මේකේ මෙන්න මේ මෙතන ඉඳන් මෙතනට මේ අවස්ථාවේ ඉඳන් මේ අවස්ථාවට එන්න අපි බලන්න ඕන ගුරුත්වය යටතේ සමීකරණ දාන්න වෙනවා පල්ලෙහාට. මොකද දාන්නේ? නිකන් සමීකරණ. සරල අනුවර්තී සමීකරණේ නිකන් චලිත සමීකරණ දාන්න තියෙනවා. නිකන් චලිත සමීකරණ දාන්න තියෙනවා. එතකොට පුතේ බලන්න මම දානවා පල්ලෙහාට v වර්ග සමානයි u වර්ග ධන 2 as කියලා. එහෙනම් v වර්ගය තමයි ඕනේ අවසාන ප්‍රවේගයට මෙන්න මේ අවස්ථාවේදී අවසාන ප්‍රවේගය තමයි ඕනේ. ඒ කියන්නේ v වර්ගය ඕනේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි දෙක එහෙමමයි. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණයේ g කියලා දාන s කියන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉඳන් මෙතනට දුර කීයක් තියෙනවද? මෙතන මෙතනට දුර. දැන් මේක L බෙදීම දෙකක් දුරින්නේ. අතහැරි. ඒ කියන්නේ මේ ටිකත් L බෙදීම දෙකක් වෙනවා. ඇයි ස්වභාවික දිග L නේ. මේක L බෙදීම දෙකයි නම් මෙතන ඉඳන් මේ පල්ලෙහාට ආපු කොටස L බෙදීම දෙක වෙනවා. L බෙදීම දෙක. දැන් මොකද මේ දෙකට දෙක කැපෙනවා. v වර්ග සමානයි gl. එහෙනම් v සමානයි මූල gl වෙනවා. v සමානයි මූල gl වෙනවා. තාම එතකොට මෙතන ඉඳන් මෙතනට ආව විතරයි. තාම පුතේ සරලනුවර්තී චලිතයේ ඉදෙන්න පටන් ගත්තේ නෑ නේ ආ. හරිද? ඊළඟට මොකද්ද? ඊළඟට එනවා b අංශුව ළඟාවන පහළම ලක්ෂයයි ගනි. b කියන්නේ අංශුව ළඟාවන පහළම ලක්ෂය. දැන් මේක මෙතනින් නවතිනවා. මෙතනින් නවතින්නේ නැහැ. මේක මෙතනට ඇවිල්ලා ඊට පස්සේ තව පල්ලෙහාට යනවා. එතකොට ඒ පල්ලෙහාට ගිහිල්ලා අන්තිමට නවතින තැන, ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුව වෙන තැන කියනවා පහළම ලක්ෂයලු b කියන්නේ. හරි. ඔන්න ඊළඟට පුතේ අපිට තියෙන්නේ ඔන්න a සිට b දක්වා අංශුවේ චලිතය සඳහා තන්තුවේ විතතිය. දැන් මේකනේ a පොයින්ට් එක. a කියන්නේ මේ පොයින්ට් එකනේ. ඔන්න දැන් අංශුව ස්වභාවික දිගට ඇවිල්ලා තියෙන්නේ. එතනින් එහාට ගමන් කරනවා නම් ගමන් කරන්නේ මේ තන්තුව ඇදිලා තමයි ගමන් කරන්නේ. අන්න දැන් සරල අනුවර්තී පටන් ගන්නවා. සරල අනුවර්තී පටන් ගන්නකොට පුතේ ඔන්න මෙතන a නේ. a ලක්ෂය මෙතන තියෙනවා. දැන් අංශුව මෙන්න මේ හරියට එනවා. ඕක තව ගමන් කරනවා. එතකොට ඔන්න ඔය දැන් මේ තියෙන අවස්ථාවේ විතතිය මම දානවා x කියලා. එයා කියනවනේ a සිට b දක්වා. يعني a සිට තමයි දැන් දාන්න ඕන විතතිය x කියලා. විතතිය x කියලා දාන්න. ඊළඟට ඔන්න සමීකරණයක් තියෙන. මේ සමීකරණේ සපුරාලන බව පෙන්වන්න. එතකොට ආයෙත් මේකේ බල තියෙනවනේ. මේකේ බල තියෙනවා. පල්ලෙහාට mg තියෙනවා. උඩට t තියෙනවා. ආතතිය t1 කියලා දාන්න. එතකොට පුතේ ඔන්න මේක ගමන් කරන අවස්ථාවක් නිසා මම පල්ලෙහාට f සමානයි ma දානවා. පල්ලෙහාට f සමානයි ma දානකොට පල්ලෙහා බලයක් තියෙනවා mg. ඍණ t1. ඇයි ඍණ කියන්නේ? ඍණ කියන්නේ අපි දාන්නේ පල්ලෙහාට t1 තියෙන්නේ උඩට. එහෙනම් ඍණ t1 සමානයි m. ත්වරණයට දාන්නේ අපි මෙතන විගතියට x ගත්ත නිසා ත්වරණය කියන්නේ x ඩබල් ඩොට් දාන්න. හරි. ඊට පස්සේ ඔන්න ආයෙ මෙතන t1 ට හුග්ගේ නියමය දාන්න වෙනවා. හරිද? හුග්ගේ නියමය දානකොට ඔන්න mg එහෙමමයි මේ t1 කැමති නම් පැත්තකින් හදාගන්න පුළුවන්. ඔය පැත්තකින් හදාගමු. මොකද මේක තව ටිකක් දිග්ගැස්සෙන නිසා. t1 කියන්නේ ආයෙත් ලැම්ඩා e බෙදීම l නේ. ලැම්ඩා e බෙදීම l කියන්නේ ලැම්ඩා හොයාගත්ත අපි කීයද? ලැම්ඩා හොයාගත්ත 3යි mg කියලා. ඉස්සෙල්ලා හොයාගත්තා. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංශය.
L කියන්නේ ඇදිච්ච දිග විතතිය ස්වභාවික දිග L නේ. ඔන්න L මේක ස්වභාවික දිග L. දැන් ඇදිලා තියෙන්නේ x ප්‍රමාණයක් නිසා විතතිය x කියලා දානවා. ස්වභාවික දිග නම් පුතේ L ම තමයි. හැමතැනම ස්වභාවික දිග L නේ තිබ්බේ. ස්වභාවික දිග L. ඔන්න T1 ගේ උත්තරේ තියෙන්නේ. ඒක මෙතනට සම්බන්ධ කරනවා. ඔන්න T1 කියන්නේ 3 mgx බෙදීම L සමානයි mx ඩබල් ඩොට් මේ m කැපිලයන් පොදු හරය ගත්තොත් මොකද වෙන්නේ? පොදු හරය ගත්තොත් වෙන පුතේ L යටට එනවා මෙයාට L එකක් දෙන්න වෙනවා GL වෙනවා ඍණ 3gx සමානයි x ඩබල් ඩොට්. හරි. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට කියන උත්තරයක් දීලා තියෙනවනේ. x ඩබල් ඩොට් නම් ඉන්නවා. ඊළඟට අපිට තියෙනවා 3g බෙදීම l එකක් එළියේ ඉන්නවා. මම කරන්නේ මෙතනින් 3g බෙදීම l මම ඍණ කතාවම ගන්න. මම මේ හරිය මකනවා. මේ හරිය මම මකනවා. හරිද? ඔන්න මම ඍණ 3g බෙදීම l එකක් එළියට ගන්න. ඍණ 3g බෙදීම l එකක් එළියට ගන්න. එළියට ගත්තාම හැබැයි මෙතන කේස් එක මොකක්ද වෙන්නේ? කේස් එක කියන්නේ මෙහෙමයි. 3g බෙදීම l එකක් ගන්න මෙයාට 3g බෙදීම l එක තියෙනවා. මෙයාට 3g බෙදීම l නෑ. මෙයාට තියෙන්නේ gl වනම් ගන්න පුළුවන්. 3ක් මදි නිසා 3ක් අතින් දාන්න වෙනවා. ඒක දාලා මෙතනින් බෙදීම තුනකුත් දා ගන්න වෙනවා. මොකද මට එළියට ගන්න ඕන 3g බෙදීම l. දැන් 3g බෙදීම l දෙන්නගම ඉන්නවා. එහෙනම් මම ගත්තේ ඍණ මොකද ගත්තේ කියලා ඔයාලට පස්සේ පැහැදිලි වෙනවා. ඍණ 3g බෙදීම l ගත්තාම මෙන්න මේකෙන් x ඉතුරු වෙනවා. x ඇතුළට එනවා. මේකෙන් 3g බෙදීම l එළියට ගත්තාම 3g බෙදීම l කියන්නේ මේ කෑල්ල. l බෙදීම තුනක් ඇතුළේ ඉතුරු වෙනවා. ඍණ එළියට ගත්ත නිසා ඍණ l බෙදීම තුනක් තමයි ඇතුළේ ඉතුරු වෙන්නේ. සමානයි x ඩබල් ඩොට් ඍණ 3g බෙදීම l එළියට ගත්තේ මේ ඍණ කෑල්ල කෙලින්ම එහා පැත්තට දාපු ගමන් ඔය කියන සම්බන්ධේ එහෙන් පිටින් එනවා ලස්සනට. එහෙනම් මොකද වෙන්නේ? මේක එහා පැත්තට දාපු ගමන් ඔය සම්බන්ධ එනෝනේ. එහෙනම් අපි හරි විදිහට ලියමු x ඩබල් ඩොට් ධන 3g බෙදීම l වාරයක් x ඍණ l බෙදීම 3 සමානයි බිඳුව කියලා. ඊටාම පැහැදිලි සරලයි ලස්සනයි. ඉතින් ඔන්න උත්තරේ ගත්තා. හරි. ඊළඟට ඔන්න කියනවා තව ඊටු ටික අපි බලුවොත් ඉහත සමීකරණයේ විසඳුම x සමානයි l බෙදීම 3 ධන ඇල්ෆා cos ඔමේගා t ධන බීටා sin ඔමේගා t ආකාරයේ බව උපකල්පනය කරමු. ඇල්ෆා බීටා ඔමේගා නියත වල අගයන් හොයන්න. ඔන්න එතකොට ඊළඟට x සමානයි l බෙදීම 3 ධන ඇල්ෆා cos ඔමේගා t ධන බීටා sin ඔමේගා t t. එතකොට මේක මොකද්ද? මේක තියෙන්නේ විස්ථාපනය සම්බන්ධ කරගෙන සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ මේක පුතේ දැන් ඔන්න ඇල්ෆා හොයන්න ඕන, බීටා හොයන්න ඕන, ඔමේගා හොයන්න ඕන. එතකොට දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ ඔන්න කැමති නම් මුලින් ඔමේගා හොයන්න පුළුවන්. මම දැන් ඇල්ෆා බීටා හොයාගන්නත් එහෙමත් පුළුවන්. ඔන්න අපි ඇල්ෆා හොයාගන්න විදියක් බලමු. ඔන්න මට කියන්න මේක දැන් සරල අනුවර්තී චලිතේ සමීකරණයක් නේ. මේක ඕන ඔප්පු කරලා ගන්න පුළුවන්. තව ටිකකින් ඔප්පු කරන්න වෙනවා අපිට කොහොමද? හරිද? ඔප්පු කරන වගේ සිද්ධියක් කරන්න වෙනවා. හරි. එතකොට මොකද ඔමේගා හොයනකොට ඒක දාන්නේ. එතකොට පුතේ ඔන්න
මේක සරල අනුවර්ති වලට ගැලපෙනවා. මොකද ඕක කලින් දන්නවා. ඉතින් ඕකේ කලින් සම්බන්ධ වල කියලා තියෙනවා අපි. හරිද? එතකොට මේ සම්බන්ධයේ සරල අනුවර්ති චලිතය. සරල අනුවර්ති චලිතය මෙන්න මේ රූපයට අනුව සරල අනුවර්ති පටන් ගන්නෙ කොතනින්ද? සරල අනුවර්ති පටන් ගන්නෙ ස්වභාවික දිගින් පස්සේ ටික තමයි සරල අනුවර්ති විදියට බලපාන. එතකොට ඔන්න සරල අනුවර්ති පටන් ගන්නෙ මෙතනින් ගන්න. මෙතන ඉඳන් මෙතනට ස්වභාවික දිග. ස්වභාවික දිගින් පස්සේ තමයි සරල අනුවර්ති පටන් ගන්නේ. දැන් සරල අනුවර්ති පටන් ගන්නවා කියන්නේ මෙතනින් පස්සේ තමයි පටන් ගන්නෙ. එහෙනම් මෙතන කාලය අපි බිඳුවයි කියලා සලකමු. කියන්නේ සරල අනුවර්ති පටන් ගන්නකොටම කාලය බිඳුවයි. එහෙනම් සරල අනුවර්ති පටන් ගන්නකොට කාලය බිඳුවයි. කාලය බිඳුවයි කියන්නේ මෙන්න මෙතනනේ. ඒතකොට x බිඳුවයිනේ. x කියලා එකක් ඇදෙන්නේ නැහැ. එහෙනම් x බිඳුවයි කාලය ඒකත් බිඳුවයි. සරල අනුවර්ති පටන් ගන්න අවස්ථාවට ඔන්න අපි දානවා t සමානයි බිඳුවේදී x සමානයි බිඳුව. සරල අනුවර්ති පටන් ගන්නකොට මේ x කියලා එකක් ඇදිලා නැහැ. එහෙනම් x බිඳුව. එහෙනම් මේක x වෙනුවට බිඳුව දානවා t වෙනුවටත් බිඳුව දානවා. x වෙනුවට බිඳුව දානවා. සමානයි. L බෙදීම 3 හිම ධන ඇල්ෆා හොයන්න ඕන එකක්. cos බිඳුව. ඇයි? t ට බිඳුව දැම්මහම මේ සෙට් එකම බිඳුව වෙලා cos බිඳුව වෙනවා. cos බිඳුව කියන්නේ 1. එහෙනම් බීටා sin ඔමේගා t කියන්නේ ආයි t වෙනුවට බිඳුව. sin බිඳුව බිඳුව. එහෙනම් බීටා කැන්සල්. එහෙනම් කෙලිම මේ අර දැන් පොඩි කාලේ වගේ ලියන්නේ ඇල්ෆා වරක් එක ඇල්ෆාමයි මේකෙන් තේරුමක් නැහැ. එහෙනම් ඇල්ෆා කියන්නේ මේක එහා පැත්තේ දැම්මාම ඇල්ෆා කියන්නේ ඍණ L බෙදීම 3. ඔන්න මම ඇල්ෆාව හොයාගන්නවා. ඊළඟට අපි බීටාව හොයාගන්න වෙනවා. හරි. එතකොට ඔන්න ඊළඟට පුතේ බීටා හොයාගන්න විදිය. ඇල්ෆා හොයාගත්තා බීටා හොයාගන්න ක්‍රමයක් කියන්නේ ඔන්න දැන් මේ තිබ්බේ විස්ථාපනයට අදාළ කරගෙන මෙන්න මේ දුර සම්බන්ධ කරගෙන තමයි අපි මේ ගාන හැදුවේ. එතකොට අපිට ඊළඟට ඕනේ ප්‍රවේගයේ සම්බන්ධයක් අපි ගත්තොත් මෙන්න මේක එකපාරක් t විශයෙන් අවකලනය කරොත් අපිට මේකට ප්‍රවේග සම්බන්ධයක් එනවා. මේ සම්බන්ධයේ ප්‍රවේග සම්බන්ධයක් වෙනවා t විශයෙන් එකපාරක් අවකලනය කරොත්. ඔන්න මෙතනින් වාක්‍යයක් ලියන්න ඕන උතේ මොකද්ද? ඊට සමීකරණය t විශයෙන් එක්වරක් අවකලනය කරනවා කියලා. ඒක ලියා ගන්න මම ලියන්න යන්නේ නැහැ ඒක. එහෙනම් x dot ඔන්න අවකලනය කරනවා. L බෙදීම 3 නියතයක්. නියත අවකලනයේ බිඳුව. ඇල්ෆා හොයාගත්තා. ඕනනම් දාගන්න පුළුවන් නැත්නම් පස්සේ ආදේශ කරගන්න. ඇල්ෆා cos අවකලනයේ ඍණ sin ඔමේගා t ආයි ඔමේගා t අවකලනය කරාම ඔමේගායි. ඊළඟට ධන බීටා sin අවකලනයේ cos ඔමේගා t අවකලනය කරාම ඔමේගා. හරිද? එහෙනම් x dot කියන්නේ සමානයි ඇල්ෆාට අගේ දාගමු ඕනනම් L බෙදීම 3යි. ඍණ L බෙදීම 3යි. ඒ ඍණයි මේ ඍණයි ධන කරමු. ඇල්ෆා කියන්නේ ඍණ L බෙදීම 3යි මේ ඍණත් එක්ක ධන වෙනවා. හරිද? මෙහෙම තියෙනවා කියලා හිතන්න. ඇල්ෆා ඍණ L බෙදීම 3යි ඒ ඍණයි මේ ඍණයි ධන. ඊට පස්සේ ඔමේගා i sin ඔමේගා t ධන බීටා ඔමේගා cos ඔමේගා ඔන්න ප්‍රවේගයට අදාළ සමීකරණය. ඊළඟට දැන් අපි හොයාගන්න ඕන ප්‍රවේගයක් අපි දන්නවද? අපි කොහේ හරි ප්‍රවේගයක් දන්නවද?
අපි ප්‍රවේගයක් නිකන් ලාවට මතක් වෙනවා. අනික මතක් වෙනවා. මතක් වෙනවා කලින් ප්‍රවේගයක් හෙව්වා අර ගුරුත්වයේ යටතේ වැඩි එකක් දා මතකද? එහෙනම් ඒ හෙව්වේ මේ මෙතන ඉඳන් අතෑරපු අංශුව මෙන්න මෙතනට එනකොට ප්‍රවේගය තමයි හෙව්වේ. එහෙනම් මෙන්න මේ ප්‍රවේගය අපි දන්නවා ඉස්සෙල්ලා හෙව්වා V සමානයි කියලා මූල GL කියලා එනවා. එහෙනම් ඔන්න දැන් මේ සම්බන්ධය ගන්න. මේ සම්බන්ධය අරගෙන දැන් ප්‍රවේගය දන්නේ මෙන්න මේ අවස්ථාව. මේ අවස්ථාවේ ප්‍රවේගය දන්නෝ කියන්නේ සරලනවර්දී පටන් ගන්න දෙන. එහෙනම් t සමානයි බිඳුව. එහෙනම් t සමානයි බිඳුවේදී ප්‍රවේගය කියන්නේ මූල GL. එහෙනම් ඒක දාලා අපිට හදා ගන්න පුළුවන් බලමු සුළු කරන්නේ කොහොමද කියලා. ඔන්න ප්‍රවේග සම්බන්ධයේ තියෙන ඔන්න මම දානවා t සමානයි බිඳුවේදී x dot කියන්නේ මූල GL. ඊට පස්සේ ඔන්න හදමු. මෙන්න මේ සම්බන්ධය මම මකන්න නැතුව තියාගත්තා. මොකද මම ඒකට තමයි ආදේශ කරගන්න ඕනේ. එතකොට x dot එනකොට ලියනවා මූල GL. මේ L බෙදීම 3. ඊට පස්සේ ඔමේගා G. මෙතන sin මෙතන බිඳුවනේ t සමානයි බිඳුවනේ sin මේ කැලේ බිඳුව කියන sin බිඳුව මේක බිඳුව sin බිඳුව ධන බීටා ඔමේගා cos ඔමේගා t කියන්නේ cos වෙනුවට බිඳුව දාන ඔමේගා t වෙනුවට බිඳුව දානවා මේ t වෙනුවට එතකොට cos බිඳුව එනවා cos බිඳුව 1යි කියන්නේ ඔන්න එක දැන් එහෙනම් මේකෙන් තේරුමක් නැහැ. එහෙනම් බීටා කියන්නේ මොකක්ද? බීටා කියන්නේ මූල GL බෙදීම ඔමේගා. හැබැයි ඔමේගා කියන එක අපි හොයලා නැහැ. ඔමේගා හොයන්න වෙනවා. ඔන්න ඔතනින් තාම අපි බීටාව තනි කරන්නේ නැතුව තියෙමු නේද? බීටා ඔමේගා කියන්නේ මූල GL. ඔමේගා හොයන්න. හරිද? ඔමේගා හොයන්න වෙනවා. ඊළඟට දැන් බලමු මම මේක කොහෙන් හරි ලියා ගන්න මොකද අමුතු වුණොත් කියලා GL කියන්නේ බීටා ඔමේගා ඊළඟට දැන් අපි අර ප්‍රවේග සම්බන්ධයක් ගත්තානේ එකපාරක් අවකලනය කරලා ප්‍රවේග සම්බන්ධයක් ගත්තා ප්‍රවේග සම්බන්ධයේ තිබ්බේ x dot සමානයි L බෙදීම 3යි ඔන්න ඔයා ලියාගෙන ඇත්තේ කොහොමද ඒ ලියාගත්ත එක මම කියන්නේ එතකොට ආවේ sin ඔමේගා t මෙතන ආය ඔමේගා t ධන බීටා ඔමේගා cos ඔමේගා t ඕකනේ ආවේ ඔන්න ඕක තමයි ආවේ මොකටද x dot වෙනවද එතකොට මේක ත්වරණය කරගන්න ආය පාරක් අවකලනය කරන්න වෙනවා. ආය පාරක් අවකලනය කරනකොට මොකද වෙන්න ඕනේ? ආය පාරක් අවකලනය කරන. ආය පාරක් අවකලනය කරන x ඩබල්. මෙතන ලියන්න ඕන ආය සම්බන්ධය මොකක්ද? ඉහත සමීකරණයේ t විශේෂයෙන් නැවත වරක් අවකලනය කරනවා. L බෙදීම 3යි ඔමේගා කියන්නේ නියතයක්. sin අවකලනය cos ඔමේගා t ආය ඔමේගා t අවකලනය ආය ඔමේගා එන නිසා මෙතනට වර්ගය දාගන්න. ධන බීටා ඒ කියන්නේ ඔමේගා වර්ග වෙනවා මොකද්ද? ඍණ sin ඔමේගා t ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට පුතේ ඔන්න මම කරනවා මෙහෙම. අපිට තිබ්බේ ඇල්ෆාට ආවේ ඍණ L බෙදීම 3යිනේ. ඒ කියන්නේ L බෙදීම 3 කියන්නේ ඍණ ඇල්ෆානේ. මම මෙතන ලේසියට මට L බෙදීම 3 වෙනකොට ඍණ ඇල්ෆා දාගන්න. ඊට පස්සේ මම මෙතනින් කරන්නේ
මේ දෙකෙන් පොදු සාධක විදියට මට ගන්න පුළුවන් ඍණ ඔමේගා වර්ගයක් එළියට ගන්න පුළුවන්. ඍණ ඔමේගා වර්ගය ගත්තාම ඇල්ෆා කොස් ඔමේගා t එනවා. ධන බීටා sin ඔමේගා t. ඔයා මෙතනදී අවකලනය කරනකොට අර ඇල්ෆා වෙනුවට L බෙදීම 3 දාගත්තනේ අපි ඉස්සෙල්ලා. ඒ ඇල්ෆා වෙනුවට L බෙදීම 3 දාගන්න නැතුව හිටියනම් හරි. ඇල්ෆා වෙනුවට L බෙදීම 3 දාගන්න නැතිව තියෙද්දි ආදේශ කරා නම් හරි කියලා මම කියනවා. මෙතන එතකොට එන්නේ ඍණ ඇල්ෆා. හරිද? ඔහොම දීද්දි අවකලනය කරා නම් වඩාත් ලේසි. එතකොට L බෙදීම 3 ආදේශ කරන්නේ නැතුව අවකලනය කරා. එතකොට ඔන්න ඊළඟට මෙතන අපිට සම්බන්ධයේ තිබ්බේ මොකක්ද? x සමානයි L බෙදීම 3යි. මම පොඩ්ඩක් ලාවට ලියන මෙතනින් පොඩියට මම පේපරේ දිනනවා cos ඔමේගා t ධන බීටා sin ඔමේගා t. ඕක අවකලනය කරලා මේක ගත්තේ. හරිද? මේක අවකලනය කරලා මේක ගත්තා. හරි මේ බලන්න ඔන්න මෙතන අවකලනය කරොත් x අවකලනය x ඩොට් උනා L බෙදීම 3 නියතයක් නිසා අවකලනය බිඳුවයි. මේ ඇල්ෆා එහෙමම තියන්න. මම කිව්වේ ඒකයි ඉස්සර. මේ ඇල්ෆා එහෙමම තියන්න. ඇල්ෆාට L බෙදීම 3 ආදේශ කරන්න එපා. එතන කරත් ගමන් නැහැ. මේකද මෙතන ඊට පස්සේ ආයෙ ඔයාලට මේ මගදී වෙනස් කරගන්න වෙනවා. ඒ නිසා එහෙම තියෙද්දිම හැදුවොත් ලේසි කියලා මම මේ කිව්වේ. එතකොට දැන් මොකද වෙන්නේ? ඔන්න අවකලනය කරලා දෙපාරක් අවකලනය කරලා ගත්තා. එතකොට මෙන්න මේ කෑල්ල මේ වරහනේ තියෙන කෑල්ල මෙතන තියෙනවානේ. ඇල්ෆා කොස් ඔමේගා t ධන බීටා sin ඔමේගා t. එහෙනම් මේ කෑල්ල වෙනුවට මෙන්න මේ කෑල්ල කියන්නේ x ඍණ L බෙදීම 3. L බෙදීම 3 එහා පැත්තේ ගියොත් x ඍණ L බෙදීම 3යි. මේක වෙනුවට දාන්න පුළුවන් x ඩබල් ඩොට් කියන්නේ ඍණ ඔමේගා වර්ගයයි වරහන් x ඍණ L බෙදීම 3යි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ඔයා හොයාගෙන තියෙනව සම්බන්ධයක් බලන්න. මුලින්ම අපි සම්බන්ධයක් හොයාගත්තේ x ඩබල් ඩොට් කියන්නේ ධන x ඩබල් ඩොට් ධන 3යි g බෙදීම L. අපි මුලින්ම හෙව්වා මේක හොඳ L බෙදීම 3 සමානයි 0යි කියලා. ඒකමද මෙතන තියෙන්නේ x ඩබල් ඩොට් x ඩබල් ඩොට් තියෙනවා. හරිද? එතකොට මේක මම පොඩ්ඩක් ඔන්න මෙතනින් ලියන හොඳේ. මේ සෙට් එක මෙහෙන් ගත්තොත් එතකොට පැහැදිලි වෙනවා. තවත් පැහැදිලි වෙන්න ඍණ කෑල්ල මෙහෙ ගත්තොත් ධන වෙනවා. ධන ඔමේගා වර්ගය x ඍණ L බෙදීම 3 සමානයි 0 වෙන්නේ. x ඩබල් ඩොට් x ඩබල් ඩොට් ඇත x ඍණ L බෙදීම 3ට x ඍණ L බෙදීම 3 ඇත සමානයි 0ට සමානයි 0ට ඇත. එහෙනම් ඔමේගා වර්ගය කියන්නේ කවුද? 3යි g බෙදීම L ඔමේගා වර්ගය. හොඳේ. ඔමේගා වර්ගය. එහෙනම් ඔමේගා කියන්නේ මෙම නිසා ඔමේගා කියන්නේ මොකද්ද? 3යි g බෙදීම L ගේ වර්ගමූලය. හරිද? සරලයි. ලේසි පහසු. හරිද? එතකොට ඔන්න ඇල්ෆා සොයා ඇත ඔමේගා සොයා ඇත බීටට ඔමේගා සමග සම්බන්ධයක් ඇත. නේද? එහෙනම් මේ හොයාගත්ත ඔමේගා මෙතනට දාගත්තොත් බීටයි. හරිද? ඇල්ෆා හරි ඔමේගා මෙතනට දාගත්තට පස්සේ බීටා හරි එහෙනම් ඔමේගාත් හරි ඒ තුනම හරි. හරි ඔන්න ඊළඟට පුතේ මූල GL සමානයි මෙන්න මේකේ බීටා හොයාගන්න හදන්නේ. බීටා ඔමේගා නිදි ඔමේගා කියන්නේ මූල 3යි g බෙදීම L. හරිද? ඔන්න කපනවා. මේ g ට මේ g කපතේ මූල g ට මූල g කැපුවා. එතකොට මේ තියෙන්නේ මූල L නේ. මේ පැත්තෙත් මූල L නේ. මූල L ගේ මූල කරාම නිකන් L වෙනවා. නිකන් L වෙනවා. බීටා වැඩි කිරීම මේ අහිංසක මූල තුන ඉතුරු වෙනවා. ඒ මූල තුනත් යටට දැම්මට පස්සේ බීටා කියන්නේ L බෙදීම මූල 3යි. එහෙනම් ඇල්ෆා හරි බීටා හරි ඔමේගා හරි
ඒ තුන ඉවරයි. ඊළඟට ඔන්න අපි බලමු පුතේ ඊළඟට මොකද්ද? එනයින් අංශුව B සිට A දක්වා යෙදෙන සරලානුවර්ති චලිතයේ කේන්ද්‍රය හා විස්තාරය සොයන්න. කේන්ද්‍රය සහ විස්තාරය. කේන්ද්‍රය කියන්නේ අපි කියනවා තරණය බිඳුව වෙන තැන තමයි කේන්ද්‍රය තියෙන්නේ. මොකද සරලානුවර්තිය මෙහෙම යනවා. ඔන්න ඔතන මැද තමයි කේන්ද්‍රය විදිහට අපි සැලකුවොත් ඒතන තරණයේ බිඳුව වෙන තැන තමයි කේන්ද්‍රය තියෙන්නේ. එතකොට විස්තාරයේ තියෙන්නේ කොහෙද? විස්තාරයේ තියෙන්නේ කේන්ද්‍රයේ සිට ඔය අංශුව ප්‍රවේගයේ බිඳුව වෙන තියෙන තැනට දුර. කේන්ද්‍රයේ සිට හොඳට මතක තියාගන්න. කේන්ද්‍රයේ සිට මේ අංශුව පල්ලෙහාට ගිහිල්ලා එක තැනකට ඉස්සල වෙනවා. ඉස්සලලා ආයෙ උඩ එනවා. ඉස්සල වෙන්න තියෙන දුර. කේන්ද්‍රයේ සිට තියෙන දුර. කේන්ද්‍රයේ සිට ප්‍රවේගයේ බිඳුව වෙන තැනට තියෙන දුර විස්තාරය කියලා ගන්න. ඊට පස්සේ ඔන්න ඊළඟට පුතේ අපි ඔන්න බලමු කොහොමද ගන්න. ගන්නේ අපිට අර සම්බන්ධය තියෙනවා. ඉස්සෙල්ලා අපි දැන් ඇල්ෆා බීටා ඔමේගා හොයාගත්ත සම්බන්ධය තියෙනවා. එතකොට ඒක ලියාගත හැකි x සමානයි L බෙදීම 3යි. ඔන්න ධන ඇල්ෆා cos ඔමේගා t ධන බීටා sin ඔමේගා t සම්බන්ධය තියෙනවා. ඇල්ෆා බීටා දන්නවා. පස්සේ ආදේශ කරගමු මුලින්ම ඇල්ෆා බීටා අගේ දාගන්න ඕනේ. හරි බලමු මොකද්ද කරන්නේ. අපි දන්නවා කලින් ඉගෙනගෙන තියෙනවා ඇල්ෆා cos ඔමේගා t ධන බීටා sin ඔමේගා t මෙන්න මේ කෑල්ල තනියෙන් තිබ්බොත් කියන්නේ මොකද්ද? x ඍණ L බෙදීම 3 වෙනවා. සමානයි ඇල්ෆා cos ඔමේගා t ධන බීටා sin ඔමේගා t. මේක දැන් ආයි කියලා දෙන්න ඕනේ නැහැ. හරි. මේ කලින් කියලා තියෙනවා. හරිද? මේක තනියෙන් ඉන්නකොට මේක මම මේ පැත්තට L බෙදීම 3 මේ පැත්තට දානවා. පැහැදිලි නැත්තම් අපි මුලින්ම සම්බන්ධයක් හෙව්ව මතකද? x ඩබල් ඩොට් ධන 3යි g බෙදීම L x ඍණ L බෙදීම 3 සමානයි බිඳුව. මං කිව්වා කේන්ද්‍රයේ තියෙන තරණය බිඳුව වෙනකම්. මේ තියෙන තරණේ බිඳුව කරා කැන්සල් වුණා. මේකත් ගියා බිඳුවනේ. එහා පැත්තට ගියා බිඳුවනේ. වැඩක් නැහැ. x ඍණ L බෙදීම 3 සමානයි බිඳුවනේ. එහෙනම් මෙහෙම මේ ආකාරයට හැදුවාම මේ පැත්තේ එන අගය කිරීම බිඳුවට සමාන කරනවා. x ඍණ L බෙදීම 3 සමානයි බිඳුව. මේකෙන් වඩාත් පැහැදිලි වෙනකොට කලින් කියලා දීලා තිබ්බ එක දැන් පොඩ්ඩක් ආයෙ මේකෙන් මතක් වෙනවා. x ඍණ L බෙදීම 3 සමානයි බිඳුවයි. තරණයේ බිඳුව කරා මේ කෑල්ල තමයි බිඳුව වෙන්නේ. එහෙනම් මේකෙත් ඒකම ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? කේන්ද්‍රයේදී x ඩබල් ඩොට් බිඳුවයි නේ ඒකත් ඕන ලියා ගන්න. හරිද? කේන්ද්‍රයේ පිහිටන්නේ x මේක එහා පැත්තට දැම්මොත් මොකද වෙන්නේ? මේක එහා පැත්තට දැම්මොත් x සමානයි L බෙදීම 3 අවස්ථාවේදී කේන්ද්‍රයේ පිහිට. නෑ යටින් ලියන්න ඕන. x සමානයි L බෙදීම 3ේදී කේන්ද්‍රයේ පිහිට. ඒක ලියා ගන්න ඕනේ. හරි. ඊළඟට ඔන්න කේන්ද්‍රය හෙව්වා. මේක තේරුම සමහර දරුවෝ මේක ලියන්න පුළුවන් වුණාට ලිව්වට මේක සමහර දරුවන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ලියන්නේ. මේ ලියලා තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රයේදී x ඩබල් ඩොට් තරණයේ බිඳුව. ඒ කියන්නේ කේන්ද්‍රයේ කොහොම හරි තියෙන්නේ x සමානයි මේකේ L බෙදීම 3යි. L බෙදීම 3යි කේන්ද්‍රයේ තියෙන්නේ. ඒ කියන්නේ ඔය කේන්ද්‍රයේ තිබිලා තියෙන්නේ මෙන්න ඔන්න මම ආයෙ එකක් අන්නම් ලේසියි. මේක එන්නේ L බෙදීම 3ක් කියන්නේ මේකෙන් 3න් පංගුවක් කියන්නේ. අන්න ඒ 3න් පංගුවක් සයිස් එකෙන් තමයි මෙන්න මෙතන කේන්ද්‍රය තියලා තියෙන්නේ. x කියන්නේ මේ වෙනස් වෙන එකනේ දැන්නේ. x කියන්නේ L බෙදීම 3ක් දුරින් කේන්ද්‍රයේ තියෙනවා. මෙන්න මෙතන කේන්ද්‍රයේ තිබ්බනේ. ඔන්න කේන්ද්‍රයට c කියලා දාමු.
C කේන්ද්‍රයේ C. ඔන්න කේන්ද්‍රය උතනදී. හරිද? ඊළඟට අපි හොයන්න ඕන විස්තාරය. විස්තාරය හොයන්න පුතේ මොකද කරන්නේ? විස්තාරය හොයන්න ඔන්න බලමු විස්තාරය කොහොමද හොයන්නේ. හරි මේක මම තාම හිමින් මේ කියලා දෙන්නේ මොකද සම්පූර්ණ පැහැදිලි කිරීම එක තමයි අපි හදන්නේ. හරිද? නැත්නම් මේක මෙච්චර වෙලාවක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ටක්ටක් ගාලා හදන්න පුළුවන්. මේක අර මේ ගාන බලලා නිකන් කලින් ඉගෙනගත්ත දේ ටක් ගාලා මතක් කරගන්න එහෙම පුළුවන් වෙන්න තමයි කරන්නේ. හරිද? ඒ කියන්නේ මේ ගාන පාඩම අමතක දරුවෙක් කිරියොත් මේ ගාන බැලුවොත් අපි අර කරන පැහැදිලි කිරීමුත් එක්ක ආයේ පාඩම සම්පූර්ණ මතක් වෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හරිද? නැත්නම් මේක සට ගාලා හදන්න පුළුවන් ගණන් මේක. මෙච්චර වෙලා යන්නේ නැහැ. හරිද? හරි ඊළඟට ඔන්න විස්තාරය හොයන්න තියෙන්නේ. විස්තාරය මම කිව්වා මොකද්ද? ප්‍රවේගයේ බිඳුව වෙන තැන විස්තාරයේ තියෙනවා. හරිද? ප්‍රවේගයේ බිඳුව. ප්‍රවේගයේ බිඳුව කිව්වට පස්සේ ප්‍රවේගයේ සම්බන්ධයක් ලිව්වනේ x dot සමානයි. මතකද? ඉතල උඩ ලියලා ඇති. x dot සමානයි මොකක්ද? ඍණ ඇල්ෆා මොකක්ද දාන්නේ? ඔමේගා sin ඔමේගා t ඊට පස්සේ ධන බීටා ඔමේගා cos ඔමේගා. ඕකනේ ආවේ. එතකොට ඔන්න දැන් ඔයා ගාව මේක ලියනවා ටක් ගාලා මේක තියෙනවනේ ලියලා තියෙනවනේ. ලියලා තියෙන නිසා ටක් ගාලා ඔයාට ලියා ගන්න පුළුවන්. මම මේ ආයෙත් මේක බලාගෙන ආයෙත් අවකලනය කරා. හරිද? ඊළඟට ඔන්න ප්‍රවේගයේ බිඳුව. හරිද? ප්‍රවේගයේ බිඳුව වෙන තැන. ප්‍රවේගයේ බිඳුව කියලා දාගන්න. ප්‍රවේගයේ බිඳුව වෙන තැන දැන් හොයන්න ඕනේ. ප්‍රවේගයේ බිඳුව වෙන තැන විස්තරේ ප්‍රවේගයේ බිඳුවයි කියලා දාගන්න. අනිත් ඒවා ආදේශ කරන් යන්න. ආදේශ කරන් යන්න. ඍණ ඇල්ෆා ඔමේගා sin ඔමේගා t ඒකම බීටා ඔමේගා cos ඔමේගා t. ඇයි ඒකම ලිව්වේ ආයේ? මේ ඔමේගාට මේ පැත්ත ඔමේගා විදිහ වැඩක් නැහැ බිඳුව කපලා දැන්. ඇල්ෆා කියන්නේ ඍණ L බෙදීම 3යි හොඳේ. ඇල්ෆා කියන්නේ ඍණ L බෙදීම 3යිනේ. ඍණයි ධන L බෙදීම 3යි. ඊට පස්සේ sin ඔමේගා t ට දාන්න ඔමේගා දන්න උනාට t දන්නේ නැහැ. ඒක t තමයි හොයාගන්න වෙන්නේ. හරිද? හැබැයි ඔමේගාට ආදේශ කරන්න ඕනේ නැහැ. ඔමේගා t ම දාමු. ධන. බීටා හොයාගත්තා. බීටට කීයද? ඔන්න ඇල්ෆාට ආවේ ඍණ L බෙදීම 3යිනේ. බීටට ආවේ L බෙදීම මූල 3යි. බීටට ආවේ L බෙදීම මූල 3යි cos ඔමේගා t දානවා. සරි නෙමෙයි හරි. හරිද? ඊළඟට මේ L ට මේ පැත්තේ L හිටියොත් කැපෙනවනේ. කැපුවා. ඊට පස්සේ මොකද කරන්නේ? මොකද මේක එහා පැත්තේ දාන්න. මේ සෙට් එක එහා පැත්තේ දාන්න. ඒ පැත්තේ දැම්මාම ඍණ cos ඔමේගා t බෙදීම මූල 3 සමානයි sin ඔමේගා t බෙදීම 3යි. හරිද? ඕන්නම් මේ 3ට මූල 3ට මෙතනින් 3 කියන්නේ මූල 3ක් වෙනවනේ. කපලා මූල 3 ලියුවම මේවා ඉතින් දැන් ආයේ පොඩි කාලේ වගේ කියා දෙන්න දෙයක් නැහැ. මූල 3ට මේ 3 කපලා මූල 3යි කියලා දාගත්තා. එතකොට මෙතන කැන්සල් වෙනවා. ඊළඟට එහෙනම් මේ දෙක මාරු කරා. මේ දෙක මාරු කරන් මූල 3 මෙහෙ දාලා පොස්සේ අතට දාන්න. මූල 3 උඩ ගිහිල්ලා පොස්සේ අතට දාන්න. එහෙනම් ඍණ මූල 3 වෙනවා. අතන sin ඔමේගා t බෙදීම cos ඔමේගා t වෙනවා. මේක උඩ දැම්ම මේක පල්ලෙහාට යනවා. එතකොට sin ඔමේගා t බෙදීම cos ඔමේගා t කියන්නේ tan ඔමේගා. එහෙනම් පුතේ tan කීයද? ඍණ මූල 3යි කියන්නේ. ඍණ මූල 3යි කියන්නේ tan කීයද?
tan 120 නේද? දැන් ඕවා නම් මතක නැහැ කියන්න එපා හොඳේ. හරිද? මතක නැත්තම් කොහොමද? මෙහෙම ගත්තා අපි දන්නවා tan 60. ඔන්න tan 60 කියන්නේ tan 60 කියන්නේ මෙන්න මේකෙන් ගත්තොත් tan 60 ආය ඍණ කියන්නේ tan phi ඍණ 60 දාන්න. phi ඍණ 60 180 ඍණ 60 දාන්න. 180 ඍණ 60 180 ඍණ 60 කියන්නේ මෙතනින් මෙන්න මේ කෑල්ල මෙන්න මේ කෝණය තමයි ඔය කියන්නේ. එතකොට මේකේ sin ධන නේද? sin විතරයිනේ ධන. එහෙනම් tan නම් ඍණ. එහෙනම් මේකේ මොකද වෙන්නේ? 180 ඍණ 60 කියන්නේ tan ඍණ tan 60 නේ. sin විතරයි ධන වෙන්නේ tan ඍණ. එහෙනම් tan 60 කියන්නේ ඍණ මූල tan ඍණ tan 60 කියන්නේ ඍණ මූල 3යිනේ. එහෙනම් 180 න් 60 ගියාම 120යි. 120 කියන්නේ කීයද? tan 2යි 5 බෙදීම 3යි සමානයි tan omega. tan ගියා. tan ගියාම tan ගියාම මේ tan වලින් tan ගියාම omega t කියන්නේ 2යි 5 බෙදීම 3යි. හරිද? omega t කියන්නේ 2යි 5 බෙදීම 3යි. ඔමේකට ආදේශ කරගමුද එපා ආදේශ කරන්න. හරිද? ඔහොම තියමු. හරිද? තාම විස්තරේ හෙව්වේ නෑ පොඩි පුතේ උඩේ. හරිද? එතකොට දැන් මොකද කරන්නේ? දැන් මේ හොයලා තියෙන්නේ විස්තරයට අදාළ කාලයක්. මොකද ප්‍රවේගයේ බිඳුව වෙද්දි කොතරක් කාලයක් ගියාද අන්න ඒ එකක් ඔය ඇවිල්ලා තියෙන්නේ ඔමේගා ආදේශ කරා නම් කාලය හොයාගන්න පුළුවන්. එතකොට දැන් මොකද කරන්නේ? දැන් ආයෙත් අපිට ඕනේ විස්තරය කියන්නේ x අඩංගු වලින් වෙන්න ප්‍රවේගයක් ත්වරණයක් නෙවෙයිනේ. x ට අදාළ සමීකරණය ලිව්වොත් L බෙදීම 3 ධන ඇල්ෆා cos ඔමේගා t ධන බීටා sin ඔමේගා t දාලා මම බලන්න මේකට ආදේශ කරනවා. මොකද්ද මේකට ආදේශ කරනවා? ඔමේගා t වෙනුවට අතන ගත් එක ආදේශ කරනවා. එහෙනම් L බෙදීම 3යි. ඔන්න දැන් නම් මං ඇල්ෆා බීටා ඒ ආදේශ කරගන්න ඕනේ. cos මෙතන එනවා ඔමේගා t කියන්නේ 2යි 5 බෙදීම. බීටා L බෙදීම මූල 3යි. වැඩි කිරීම sin 2යි 5 බෙදීම 3යි. එහෙනම් ඔන්න වෘත්තපාද හොඳේ. මේ මතක් වෙන්න ඕන දැන්. x එතකොට මෙතන 2යි 5 බෙදීම 3 තියෙන්නේ මෙතන. හරිද? 2යි 5 බෙදීම 3 තියෙන්නේ උතන. 2යි 5 බෙදීම 3 මේ හරිය කියන්නේ මේ වෘත්තපාදේ පළවෙනි දෙවෙනි වෘත්තපාදේ. දෙවෙනි වෘත්තපාදේ sin විතරයි ධන. එහෙනම් කොස්ට මේ කොස්ට මොකද වෙන්නේ? ඍණ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? cos 120 නේ. cos 120 කියන්නේ 180 න් 60ක් අඩු කරනවා. හරිද? 120. එහෙනම් cos 60 කීයද? භාගයයි හැබැයි ඍණ භාගය. sin විතරයි ධන. cos නේ. දැන් මේ වෘත්තපාද සම්බන්ධ ඒවා දැන් හොඳට පුළුවන් වෙන්න ඕන හොදේ. ධන කීයද cos 60 භාගය. මේ ආයේ නිකන් මෙහෙම හරි මතක් කරන්න නිකන් ආයේ. ලාවට හරි අමතක වෙලා තිබ්බොත් ඔළුවේ ආයෙත් ගන්න උඩට හොඳේ. L බෙදීම මූල 3. මෙන්න sin 120ට හානියක් නැහැ. sin මේ දෙවෙනි වෘත්තපාදයේ ධන තමයි. ලකුණු මාරු වෙන්නේ. එහෙනම් sin 120 කියන්නේ 180 න් 60ක් අඩු වුණා sin 60 කියන්නේ. මූල 3 බෙදීම 2යි. මූල 3 ගියා.
සුළු කරොත් එනවා x ට ගන්න x ට සුළු කරොත් x සමානයි l බෙදීම 3 ධන l බෙදීම 6 3 වරක් 2 6යි ධන l බෙදීම 2. ඊළඟට පොදු හරය අරන් උත්තරයක් ගන්න x ට. පොදු හරයක් අරන් ගන්න. පොදු හරේ 6නේ 2 2 3 ඊ දෙන x සමානයි 2l මේක l මේක 3l 2l ට l එකතු කරාම 3l 3l 6l බෙදීම 6 දෙන්නේ අපිට හැම එකේම 6නේ 6l බෙදීම 6 කියන්නේ x කියන්නේ l හැබැයි විස්තරයේ l ද නෑ විස්තරයේ l කියලා කියන්න බෑ තාම විස්තරයේ l කියන්නේ තාම විස්තරයේ l කියලා ගන්න බෑ හොඳේ ෂුවර් නෑ කියන්නේ ඒ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් හොඳේ එහෙනම් ඔය කියලා තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් x නේ x පටන් ගන්න a වලින් ඉඳන් l බෙදීම දුරකින් ලෝ විස්තරයේ දින්නේ x වලින් ඉඳන් හොඳේ විස්තරයේ නෙමෙයි විස්තරයේ කිව්ව මොකද්ද මම පටන් ගන්න ඕනේ විස්තරය කියන්නේ කේන්ද්‍රයේ සිට අංශුව නිශ්චල වෙන්න කියන්නේ ප්‍රවේගී බිඳුව වෙන්න තියෙන දුර කේන්ද්‍රයේ සිට අංශුව නිශ්චල වෙන තැනට තියෙන දුර එහෙනම් මේක විස්තරය වෙනවද විස්තරය l කියන්නේ කේන්ද්‍රයේ මෙතන කේන්ද්‍රේ ඉඳන් නිශ්චල වෙන්නේ කියන්නේ ප්‍රවේගී බිඳුව වෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ දිග තමයි විස්තරය කියන්නේ a කියලා දාන්න මම සිම්පල් නෙමෙයි කැපිටල් එකක් හරිද a කියලා දාන්නත් එපා මොකද මෙතනත් අර පොයින්ට් එකකට a කියලා දැම්මා නිකන් මම දැම්ම විස්තරය a dash කියලා දාන්න නිකන් හරිද විස්තරය එහෙනම් විස්තරය ගන්න කොහොමද විස්තරය ගන්න l ගෙන් අඩු කරන්න වෙනවා l ගෙන් අඩු කරන්න වෙනවා මෙන්න මේ ටික කීයද මේ තියෙන්නේ කේන්ද්‍රයට ආව x සමානයි කියන්නේ l බෙදීම 3යි එහෙනම් l ගෙන් l බෙදීම 3ක් අඩු කරන්න වෙනවා විස්තරය එහෙනම් කීයද 2යි l බෙදීම 3ක් වෙනවනේ විස්තරය 2යි l බෙදීම 3යි පොදු හරය අරන් දුන්නා. හරි ඉතාම පහසුයි වැඩේ ලේසි හරිද? එතකොට දැන් මොකද දැන් මොකද වෙන්නේ ඊළඟට කේන්ද්‍රයේ විස්තරය හරි ඊළඟට කියනවා උදාහල මොහොතේ සිට මුදාහැරපු මොහොතේ සිට කාලයක් තියෙනවා කාලයකට පසුව අංශුව b වෙත ළඟා වන බව වෙනවා. එතකොට මෙයා කියනෝනේ අර b කියන්නේ අංශුව ගමන් කරන පහළම තැන කියන්නේ හරි මෙතන තමයි මේ විස්තරයේ තියෙන තැන තමයි ওই පොයින්ට් එක කියන්නේ. ඇයි මෙතන ඉඳන් සරලනෝර්ති පටන්ගෙන මෙන්න මෙතන ප්‍රවේගයේ බිඳුවයි. ප්‍රවේගයේ බිඳුව කියන්නේ පහළම ලක්ෂය. එතනින් එහාට යන්නේ නැහැ ප්‍රවේගයේ බිඳුවයි. එහෙනම් මෙතන b. ඒතකොට මුදාහල මොහොතේ සිට කියන්නේ මෙන්න මේ සරලනෝර්ති පටන් ගන්න තැන ඉඳන් නේද? මෙන්න මේ අවස්ථාවේ මුදාහැරියේ මේ අවස්ථාව. මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට එනවා කියන්නේ මේ අවස්ථාව. මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා දැන් සරලනෝර්ති ගිහිල්ලා b වලට එනකම් කාලය හරි. එතකොට මෙතන ඉඳන් මේ අවස්ථාවට යන්න වෙනම කාලයක්. සරලනෝර්ති වලට වෙනම කාලයක්. මෙතන ඉඳන් මෙතනට යන්න කාලය හොයන්න පල්ලෙහාට චලි සමීකරණ දාන්න. ගුරුත්වයට. මෙතන මෙතනට සරලනෝර්තියට අදාළව දාන්න. එහෙනම් පුතේ මොකද කරන්නේ? ඔන්න
කැමති නම් මෙතන ඉඳන් මෙතනට මුලින් දාලෙමු. නැත්තම් සරලනෝර්ති කෑල්ලට මුලින් හොලෙමු. සරලනෝර්ති කෑල්ලට මුලින් හෙව්වොත් කියන්නේ හොයන්න දෙයක් නැහැ. මේ හොයන්න දෙයක් නැහැ කියන්නේ. හොයන්න දෙයක් නැහැ කියන්නේ. ඉස්සල්ලා දැම්ම නේද? මෙන්න සරලනෝර්ති වල ඉඳන් මේ ප්‍රවේගයේ බිඳුව වෙන තැන දක්වා කිව්ව නේද ඔයා මෙහෙම. ඔමේගා t සමානයි 2π බෙදීම 3යි කියලා එකක් ගත්තනේ. ඒ ගත්තේ සරලනෝර්තියට අදාළව මෙන්න මේ සරලනෝර්තිය පටන් ගන්න තැන ඉඳන් මෙන්න මේ ප්‍රවේගී බිඳුව වෙන තැනට කියන්නේ පහළම ලක්ෂයට යනකම් ගිය කාලය තමයි මෙතනින් එන්නේ. මේ t ව තනි කරා නම් හරියට. එතකොට මේ t ව තනි කරොත් t සමානයි ඔමේගා යට යනවා. 2π බෙදීම 3යි ඔමේගා. 2π බෙදීම 3යි ඔමේගා කියන්නේ කීයද? ඔමේගා කියන්නේ මූල 3යි g බෙදීම එන්නේ. දැන් මෙතනට එනෝනේ 3යි g බෙදීම. ඕක මොකද වෙන්නේ? මේක මේ මෙතන යට මූල l උඩ පයින්නෝනේ. මේක නැත්තම් පරස්පරය දාන්න. එහෙනම් 2π බෙදීම 3යි උඩට ගියොත් L බෙදීම 3යි මූලෙ. L බෙදීම 3යි G බෙදී L බෙදීම 3යි G ගේ මූලෙ. හරිද? 2π බෙදීම 2යි මූල L බෙදීම 3යි G. හරිද? මේක මෙහෙම තියෙනකොට මේ L උඩ යනවා. නැත්තම් මේක පරස්පරය දාන්න. හරිද? ඌව දැන් මේ පිටින් ඕනේ නැහැ හොඳේ. දැන් පොඩි ඒවා සරල ඒවා කියලා දෙන්න ඕනේ නැහැ. ඇත්තටම කිව්වොත් මොකද මැත්ස් කරන ළමයෙක් කිව්වහම මොකද අර පොඩි කාලේ නැත්තම් එකතු කිරීම අඩු කිරීම ගෑලික් කියලා දෙන්නේ. හරිද? ඒ නිසා ඔන්න ඕක හැදුවා. හරි ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මේ තියෙන සරලනෝර්තිව යන්නනේ. ගුරුත්වය යටතේ නිකන් වැඩිච්ච කාලයක් හොයාගන්න. ගුරුත්වය යටතේ නිකන් වැඩිච්ච කාලය කියන්නේ ඔන්න මේ කාලයට මම T1 කියලා දාමු. T2 කියලා දාමු. T2. ඕක ඔය තියෙන්නේ සරලනුවර්තීව ගිය එක. ඔන්න මෙතන ඉඳන් මෙතනට දැම්මොත් පල්ලෙහාට මොකද S සමානයි ut ධන භාගයයි at වර්ගය දා ගුරුත්වය යටතේ ගිය කොටසට. එතකොට S කියන්නේ මෙතන ඉඳන් මෙතනට ගිය එක. L බෙදීම 2යි. L බෙදීම 2යි. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි භාගයයි. ඒ කියන්නේ තරණී G ගුරුත්වක T තමයි හොයන්නේ. T1 දාමු. මේ දෙකට මේ දෙක ගියා. එහෙනම් T1 කියන්නේ මේ G එහා පැත්තේ ගියොත් L බෙදීම G වෙලා මූලෙ වෙනවා. මේ තියෙන්නේ ගුරුත්වය යටතේ මෙන්න මේ A ලක්ෂයේ වෙතට එන්න කාලේ ඊට පස්සේ මේ සරලනුවර්ති චලිතයෙන් පස්සේ ප්‍රවේගයේ බිඳුව වෙන කියන්නේ අවසාන තැනට B තැනට පහළම ලක්ෂයට එනකම් කාලය T2. මුළු කාලය කියන්නේ T1 T2 එකතු කරා නම් වැඩේ ඉවරයි. එහෙනම් මුළු කාලයේ T කියන්නේ T1 දාන්න T2 දාන්න. හරි. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට T1 කියන්නේ මොකක්ද ආවේ? T1 ආවේ L බෙදීම G ධන T2 ආවේ 2π බෙදීම 3යි G L බෙදීම 3යි L බෙදීම 3යි. ඊළඟට පුතේ මොකද කරන්නේ? ඊළඟට මේකේ එළියට ගන්න තියෙනවා මූල L බෙදීම G. එහෙනම් මේක එළියට ගන්නවා 1 ධන
2යි පයි එල්විදීම ජීන් එළියට ගන්නේ මූල එල්විදීම ජීන්. නම් මෙතන යනවා 3යි මූල 3යි. වැඩේ ඉවරයි. වැඩේ හරි ඔන්නේ. හරි. එහෙනම් ඔන්න ඒ දීලා තියෙන උත්තරේ. හරිද? ඊළඟට ඔන්න අවසාන අදියරට එළඹලා ඉන්නේ. එහෙනම් ඊළඟට තියෙන අංශුව B ඇති විට තන්තුවේ ආතතිය. අංශුව B වල ඔන්න මෙතන ඉන්නකොට තන්තුවේ ආතතිය කීයද කියලා අහන්න. තන්තුවේ ආතතිය අපි බලමු කීයද කියලා. ඔන්න එහෙනම් පුතේ තන්තුවේ ආතතිය මෙන්න මේ අවස්ථාවේ B අවස්ථාවේදී T හොයන. T කියන්නේ ආතතිය හොඳේ. ආතතිය හොයන්න හුක්ගේ නියමයේ දාන්න පුළුවන්. ලැම්ඩා E බෙදීම L. හරිද? හරි. එහෙනම් ලැම්ඩා කියන්නේ 3යි. ඒක මුලින්ම එමුවේ 3යි mg. E කියන්නේ විතතිය. විතතිය කියන්නේ ස්වභාවික දිගේ සිට දැන් කොච්චරක් ඇදිලාද? ස්වභාවික දිග L නේ. දැන් ඇදිලා තියෙන්නේ L දුකක්. ආයි. එහෙනම් ස්වභාවික දිග L ඇදිච්ච දිගත් L. එහෙනම් E කියන්නේ L. ආයෙත් ස්වභාවික දිග ස්වභාවික දිග කොහොමද L L ගියා. T කියන්නේ 3යි mg. ඒ කියන්නේ B ඇති විට තන්තුවේ ආතතිය 3යි mg. හරිද? ඔන්න ගාන ලස්සනයි කොහොම රූප ටික. රූප ටික ලස්සනටම හරිද? රූප ටික ලස්සනයි. ගානට පිළිවෙලට හැදුවා. ඉතින් ඔන්න ඔය පිළිවෙලට පුරුදු වෙන්න. එතකොට ගාන හදාගන්න පට්ටලේසියි. හරිද? ඉතාලම සරලව පාඩමම මතක් කරගන්න පුළුවන් විදිහට තමයි කියලා දුන්නේ. හරි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු.